ආයිබෝවන් දයාබර සිංහලක් හිමියනි. සාදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව වෙත. මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීම සඳහා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව subscribe කර පහත ඇති බෙල් සලකුණ මත ක්ලික් කරන්න. මෙම වීඩියෝ ගෙන එන මම විද්‍යාපති දේශප්‍රිය තන්ත්‍රයේදී දෙසැම්බර් මාසයේදී ඔබගේ ලග්න බලාපල වෙත අවධානය යොමු කිරීමට ප්‍රථමයෙන් මාසය පුරාවට ග්‍රහ ගෝචරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. කේතු ග්‍රහයා ඔබගේ ලග්නගතවද රවි සිකුරු බුධ සහ කුජ ග්‍රහයන් ඔබගේ සිවුණු භාවය තුලද රාහු ග්‍රහයා ඔබගේ හත්වන භාවය වන කුම්භ රාශිය තුලද ශනි ග්‍රහයා ඔබගේ අටවන භාවය වන මීන රාශිය තුලද ගුරු ග්‍රහයා වක්‍ර ගමනින් ඔබගේ 12 වන භාවය වන කටක රාශිය තුලද දැන්පත් වෙමින් ඔබ දෙසැම්බර් මාසය ආරම්භ කරනු ලබනවා. මීට අමතරව දෙසැම්බර් මාසයේ 5 වෙනිදා ගුරු ග්‍රහයා ඔබගේ 12 වෙනිදා සිට ඔබගේ 11 වෙනිදා වන මිථුන රාශියට වක්‍ර ගමනින් සම්ප්‍රාප්ත වෙනවා. ඊට අමතරව ඔබගේ සිව්වැන්නේ සිට ඔබගේ 5 වෙනි වන ධනු රාශියට රවි ග්‍රහයා දෙසැම්බර් මාසයේ 14 වෙනිදා සම්ප්‍රාප්ත වෙනවා. ඒ වගේම සිකුරු ග්‍රහයා දෙසැම්බර් මාසයේ 20 වෙනිදා සම්ප්‍රාප්ත වෙනවා. ඒ වගේම බුධ ග්‍රහයා දෙසැම්බර් මාසයේ 29 වෙනිදා, ඒ වගේම කුජ ග්‍රහයා දෙසැම්බර් මාසයේ 7 වෙනිදා ඔබගේ සිව්වැන්නේ සිට 5 වෙනිදාට සංක්‍රමණය වීම සිදු වෙනවා. ප්‍රථමයෙන්ම ඔබගේ රැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. ඔබගේ රැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ 10 වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා මාසයේ මුල් සති 3 තුල ඔබගේ සිව්වැන්න තුල ස්ථානගත වී තිබෙනවා. පසුව අවසාන සතියේදී ඔබගේ 5 වැන්න තුලට සංක්‍රමණය වීම සිදු වෙනවා. මේ නිසා ඔබ විශේෂයෙන්ම දීපල වෙළඳාම් අංශයේ ඒ වගේම අධ්‍යාපනික ශාස්ත්‍රය තුල තාක්ෂණික ශාස්ත්‍රවල රැකියාව කරන කෙනෙක් නම් ඔබට මෙම මාසය ඉතාමත්ම යහපත් වෙනවා. ඒ වගේම ඔන්ලයින් ක්‍රමයෙන් හෝ නිවසේ සිට රැකියාව කරන කෙනෙක් නම් ඔබටද මෙම මාසය ඉතාමත්ම යහපත්. ඒ වගේම ඔබට මෙම මාසයේදී සාමාන්‍යයෙන් ඔබ ඇවිදින්න රස්සාව කරන කෙනෙක් නම් ඔබට නිවසේ සිට එම රස්සාව ඔන්ලයින් හරහා කිරීමට යම් යම් අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම බුධ ග්‍රහයා sannivedanaයේ අධිපති වන බුධ ග්‍රහයා ඔබගේ සිව්වැන තුළ පිහිටීම නිසා රැකියා ශාස්ත්‍රයේදී ඔබට යහපත් ලෙස sannivedanayak සිදු කරන්න පුළුවන්. ඒ වගේම ගුරු ග්‍රහයා ඔබගේ 11 වැන්න තුළ වක්‍ර ගමනින් පැමිණීමත් සමග ධනය ඉපයීම ඉලක්ක කරගෙන රැකියාවේ තත්ත්වය උසස් කර ගැනීමට හෝ වෙනස් කර ගැනීමට නැත්නම් නව රැකියාවක් සොයා ගැනීමට ඔබ කල්පනා කරන කාලයක් කියලා කියන්න පුළුවන් මෙම කාලය. ඔබ මෙම කාලය තුලදී ඔබගේ වැඩි වැටුපක් ලැබෙන රැකියාවට ඔබ යන්න උත්සාහ කරනවා නම් මේ උත්සාහය සමහර ලාවට සාර්ථක වෙන්න පුළුවන් ලබන මාර්තු මාසයේ දිහාට. මොකක් නිසාද? ගුරු ග්‍රහයා නිවෘත්ත වෙනවා ඔබගේ 11 වෙනි තුල මාර්තු මාසයේදී. මේ නිසා ඔබට වැටුප් වැඩිවීම, ප්‍රසාද දීමනා, උසස් වීම වැනි දේවල් ඔබගේ රැකියාංශය තුල හිමිවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා මෙම මාසයේදී. මින්පසු ඔබගේ ව්‍යාපාර අංශය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. ව්‍යාපාර අංශය සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ 7 වන භාවය තුල රාහු ග්‍රහයා පිහිටා තිබෙනවා. ඒ වගේම ඔබගේ 11 වන තුලට වක්‍ර ගමනින් ගුරු ග්‍රහයාත් පැමිණෙනවා. එවිට ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියත් ඔබගේ 11 වන තුලට පතිත වීම සිදු වෙනවා. මේ නිසා ඔබ ආදායම ඉලක්ක කර ව්‍යාපාරයන් දියුණු කිරීමට, ප්‍රසාරණය කිරීමට මෙම මාසයේදී දරන්නා වූ උත්සාහයන් සාර්ථක වීමට වැඩි සම්භාවිතාවයක් තිබෙනවා. ඒ වගේම මම ඉහත කී පරිදි එම උත්සාහයන් මාර්තු මාසය දක්වා ගෙන යන්න පුළුවන්. ඒවා මාර්තු මාසයේදී සාර්ථක වීමටත් පුළුවන්. නමුත් ඔබගේ 7 වැන්නාධිපති 8 වැන්න තුල සංක්‍රමණය වීම නිසා ඉක්මන්කාරී ආවේගශීලී තීන්දුව తీරන වලට යෑම ඊතරම් නුවණට හුරු නෑ. මක් නිසාද? ඔබගේ 7 වැන්නාධිපති වෙන්නේ ශනි ග්‍රහයා. ශනි ග්‍රහයා යන සාමාන්‍යයෙන් ඊ타මත්ම හිමින් ගමන් කරන ග්‍රහයෙක්. එම නිසා ශනි ග්‍රහයාට 8 වැන්න ඊතරම් සුබවාදී වන්නේ නැහැ, විශේෂයෙන්ම ආවේගශීලී තීන්දුව తీරන ගැනීමේදී. එම නිසා ඔබ ඊ타මත්ම විනයානුකූලව ඉවසීමෙන් තීන්දුව తీරන ගැනීම තුළින් ඔබට 7 වැන්න පෝෂණය කරගන්න පුළුවන්. ඊළඟට මූල තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ දෙවැන්නාධිපති වන බුධ ග්‍රහයා ඔබගේ සිව්වැන්න තුල පිහිටීම නිසා නිවසේ සිට sannivedana උපකරණ හරහා ආදායම් උපයන්නා වූ ඔබට ඊ타මත්ම යහපත් වෙනවා මෙම කාලය. ඒ වගේම ගුරු ග්‍රහයා ඔබගේ 11 වැන්න තුල වක්‍ර වීම නිසා මා ඉහත කී පරිදි ව්‍යාපාර වලින් සහ රැකියා අංශයෙන් යන දෙකෙන්ම ආදායම් ගලා ඒම ක්‍රමයෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඔබට යම් යම් අසාර්ථක වීම වෙන්නත් පුළුවන්. නමුත් ඔබට නැවත නැවත උත්සාහ කිරීම ඉතාම වැදගත් වක්‍ර ග්‍රහයෙක්ගෙන් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා. ඊළඟට ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ ලග්නාධිපති වන රවි ග්‍රහයා යම් මට්ටමක දුර්වල වී ඇති බැවින් ඔබ සෙනසුරු මහදසාවක් අන්තර්දසාවක් ගත කරනවා නම් මාසයේ මුල් කාලයේදී යම් නිදන්ගත රෝගී තත්ත්ව උත්සන්න වීමක් අපේක්ෂා කරන්න පුළුවන්.
ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ පස්වැන්නාධිපති වන ගුරු ග්‍රහයා වක්‍රව ඔබගේ 11 වෙනි දුරට සම්ප්‍රාප්ත වී ඔබගේ පස්වැන්න දැකීම නිසා දෙසැම්බර් මාසයේ 5 වෙනිදායින් පසුව ඔබට ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් උදා කරගන්න පුළුවන්. බොහෝ දුරට ඔබගේ සහකරුවා හෝ සහකාරයා ඔබගේ නව රැකියා ස්ථානයේ මුණ ගැසීමට ඉඩකඩ තිබෙනවා. නැත්නම් ඔබගේ රැකියාවේ උසස් වීම හෝ ඔබගේ වැඩුපැඩවීමක් කරහා ඔබට පැහැදීමකින් ඔබගේ සහකරුවා හෝ සහකාරයේ පැමිණෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම නව ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට ඔබ ඉදිරි මාස කිහිපය තුළදී උත්සාහ දැරීමක් වුණත් අපේක්ෂා කරන්න පුළුවන්. දැනටමත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නා වූ ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයේ මා ඉහත කී පරිදි ඔබගේ රැකියාවේ වර්ධනයක් සමගම ක්‍රමයෙන් තීව්‍ර වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. එම නිසා ඔබගේ රැකියාවේ තත්ත්වය මෙම කාලය තුළදී ප්‍රේම සම්බන්ධතාවය තහවුරු කර ගැනීමට ඉතාමත්ම වැදගත් බව සලකන්න. විවාහය සම්බන්ධයෙන් සැලකීමේදී නව විවාහ සම්බන්ධකම් ගොඩනගා ගැනීමට දෙසැම්බර් මාසයේ 5 වෙනිදායන් පසුව ඔබට ඉතා යහපත් තත්ත්ව උදා වී තිබෙනවා. දැනටමත් විවාහ වී ඇති සිංහ ලග්න හිමියන්ට තමන්ගේ විවාහ ජීවිතය ශක්තිමත්ව ක්‍රමයෙන් ඉහළට වර්ධනය කර ගැනීම ක්‍රමයෙන් ආරම්භ වෙනවා. පසුගිය කාලයේ තිබූ විවාහ ගැටලු ගුරු ග්‍රහයාගේ සංක්‍රාන්තියත් සමගම ක්‍රමයෙන් පහව යාම අපේක්ෂා කරන්න පුළුවන් මෙම කාලයේදී. රාහු ග්‍රහයා සතුව තිබෙන්නා වූ චංචල ස්වභාවය බැහැර කිරීම සඳහා දුර ගමන් බිමන් ආදිය ඔබ යොදා ගන්න පුළුවන් නම් ඔබට ඔබගේ විවාහ ජීවිතයේ ස්ථාවර භාවය වැඩි කර ගැනීමට ඒවා උදව් කරගන්න පුළුවන්. මක්නිසාද රාහු ග්‍රහයා කියලා කියන්නේ ඔබට ඒ අදාළ භාවය තුළ යම් චංචල ශක්තියක් දෙන ග්‍රහයෙක්. එම ශක්තිය ක්‍රමානුකූලව භාවිතා කරන්න ඔබ දැනගත යුතුයි. ඒ හරහා ඔබට පුළුවන් විවිධ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී උසස් පෙළ සහ උපාධි මට්ටමේ අධ්‍යාපනය හදාරන්නා වූ ඔබගේ අධ්‍යාපනයට මෙම මාසයේ ඉතාමත්ම යහපත් මාසයක්. මක්නිසාද ඔබගේ සිව්වැන්න තුළ ග්‍රහයන් විශාල ප්‍රමාණයක් රැඳී ඇති බැවින්. නමුත් මෙහිදී ඔබගේ අධ්‍යාපන ශේෂ්ත්‍රයන් හරහා සිත විසිරීම වළක්වා ගත යුතුයි. ඔබට විවිධ අධ්‍යාපන ශේෂ්ත්‍රයන් මුණ ගැහෙන්න පුළුවන් මෙම කාලය තුළදී අධ්‍යාපනය හදාරන්න. නමුත් ඔබගේ ධාරිතාවයට ඔබ අධ්‍යයන ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. නැත්නම් ඔබගේ හිත විසිරී කිසිම ශේෂ්ත්‍රයක් හරියට අධ්‍යාපනය හදාරන්න බැරි වෙන්නත් පුළුවන්. මීළඟට ඔබගේ පශ්චාත් උපාධි මට්ටමේ සිට ඉහළට අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී නවවැන්නාධිපති වන කුජ ග්‍රහයා ඉතා බලසම්පන්නව ඔබගේ 4 වන භාවය තුලත් 5 වෙනි භාවය තුලත් ගමන් කරන නිසා ඔබට ඉතාමත්ම නිර්මාණශීලීව අධ්‍යාපන කටයුතු වල මෙම මාසයේදී නිරත වෙන්න පුළුවන්. මීළඟට ගමන් බිමන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. කෙටි ගමන් බිමන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ තුන්යන්නාධිපති වන සිකුරු ග්‍රහයා දිග්බලව ඔබගේ සිව්වන භාවය තුල මාසයේ 20 වෙනිදා දක්වා රැඳී සිටිනවා. මේ නිසා ඔබට මුල් දවස් 20 කෙටි ගමන් බිමන් සඳහා වඩා සුබදායී වන අතර අවසාන දවස් 10 දී ආදායම් ඉපයීම සඳහා ඔබ කෙටි ගමන් බිමන් වල නිරත විය හැකියි. දීර්ඝ ගමන් බිමන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබට යහපත් වාතාවරණයක් අපේක්ෂා කරන්න පුළුවන්. දරුපල සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මාසයේ පළමු සතියෙන් පසුව ක්‍රමයෙන් මාසයේ ගත වීමත් සමග ඔබට දරුපල සම්බන්ධයෙන් යහපත් තත්ත්ව සැකසෙනු ඇති. එපමණයි දයාබර සිංහ ලග්න හිමියනි, ඔබට සුබ දෙසැම්බර් මාසයක් ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව subscribe කරන්න.